ඉංජිනේරු තාක්ෂණවේදය ශාමන් ධනංජය විමසී 077 80 40 982 ඉංජිනේරු තාක්ෂණවේදය ශාමන් ධනංජය. මුලින්ම සාදරයෙන් පිළිගන්නවා මෙතෙන්ට විභාගයේ ඕලෙල් විභාගයේ ලියලා ආපු ඔයගොල්ලොත් දෙමාපියොත් හැමෝම. ඉතින් මුලින්ම මේ මගේ කතාව පටන් ගන්න කලින් මේ එක විශ්යක් කරලා ඉන්නම්. ඒ තමයි විභාගයේ ලියපු පුතේ දරුවෝ ටික හිතනවටත් වඩා රිසල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිද? දැන් හිතන් ඉන්නවනේ රිසල්ට් එකක්. අම්මට නොකියුවට තාත්තට නොකියුවට යාළුවට නොකියුවට රිසල්ට් එකක් හිතන් ඉන්නෝ. ඒ හිතන රිසල්ට් එකටත් වඩා වැඩි රිසල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම පුතේ ඔයගොල්ලෝට කියලා දෙන්නම් මේ තාක්ෂණ වේදයේ වැදගත්කම. හැබැයි ඊට කලින් මට නිකන් ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඇයි කියලා මේ වගේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න හිතුනේ? දැන් නැත්නම් ස්ට්‍රීම් තියෙනවනේ සෑහෙන්නනේ. සෑහෙන්න කියන්නේ යම් ප්‍රමාණයක ස්ට්‍රීම් ටිකක් අපේ ලෙවල් වල තියෙනවා. මැත්ස් තියෙනවා, සයන්ස් තියෙනවනේ. කියන්නේ බයෝ සයන්ස් තියෙනවා, කොමර්ස් තියෙනවා, ආර්ට්ස් තියෙනවා, ඊට ටෙක්නොලොජි තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ විදිහට ටෙක්නොලොජි සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්න හිතුවේ ඇයිද කියලා හෙව්වොත් මොකක්ද දෙන උත්තරේ? දැන් කතා කරන්නේ. එහෙම හෙව්වොත් ඉන්නේ ඇයි තාක්ෂණ වේදේ තෝරගත්තේ කියලා? ඇයි ටෙක්නොලොජි තෝරගත්තේ කියලා හෙව්වොත් මොකද දෙන උත්තරේ පුතේ? ඇයි ටෙක්නොලොජි ස්ට්‍රීම් එක තෝරගන්න හිතුනේ? නැත්නම් දැන් සමහරවිට තාම තෝරගත්තේ නැහැ. ආරම්භක සම්මන්ත්‍රණයට ඇවිල්ලා ඇත්තටම මේ ටෙක්නොලොජි වල මොන හරි දෙයක් වෙනවද කියලා දැනගන්න ආපු ළමයිනුත් ඇතිනේ. ඒ නිසා මම පුතාලට තාක්ෂණ වේදය එහෙම නැත්නම් ටෙක්නොලොජි කියන විෂය ඇයි ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට හඳුන්වලා දුන්නේ වගේම ඒකේ තියෙන වචනයක් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍ය කියලා. ඒ කියන්නේ ටෙක්නොලොජි හඳුන්වලා දුන්නෙම ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍ය කියලා. එහෙම කියන්න හේතුව මම ඉස්සෙල්ලම කියන්නම් මෙන්න මෙහෙම. එකක් නෙවෙයි හේතු ගොඩක් තියෙනවා. හරිද පුතේ? එකක් නෙවෙයි, එකක් කියලා නෙවෙයි හේතු ගොඩක් තියෙනවා. ඒ අතර එකක් තමයි ඔයගොල්ලෝ ගොඩක්මයි කැමති මෙහෙමනේ. දැන් ඔයගොල්ලෝ දන්නෝ සමහර ස්ට්‍රීම් මම ස්ට්‍රීම් වල නම් කියන්නේ නැහැ. සමහර ස්ට්‍රීම් තියෙනවා ඇත්තටම ඒ තුන ගත්තත් සමහරලාවට හිතන කැම්පස් එකට යන්නත් බෑ. සමහරුන්ට කැම්පස් යන්නත් බෑ. දිස්ත්‍රික් රැංක් එක 500 ගණන් 600 ගණන් වෙච්ච අයියලක් කළ ඕන තරම් ඇති. දැකලා ඇති ඔයගොල්ලෝ. නේද? එතකොට එහෙනම් ඉතින් ඒ තුනක් අරගෙන සමහරවිට කැම්පස් යන්න බැරි වෙනවා නම් ඇත්තටම ටෙක්නොලොජි කියලා කියන්නේ මේ C3ට නම් කැම්පස් යනවා කියන කතාව මම කියන්නේ නැහැ. මේ ගිය අවුරුද්දේ B1යි C2කට කැම්පස් යන්න පුළුවන් වුණා. අවම රිසල්ට් එක B2යි C1කට කැම්පස් යන්න පුළුවන් වුණා. එහෙනම් ඔයගොල්ලෝ එක පොයින්ට් එකක් තමයි තාක්ෂණ වේදයේ තෝරගත්ත වැඩිදුර හිතන්නේ නැතුව මම කියන්නේ. ඔයගොල්ලෝ තෝරගත්ත එකක් තමයි මොකද්ද? අඩු රිසල්ට් එකකින් කැම්පස් යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මොකද්ද? අවම මහන්සියක ඉන්නේ. දැන් මහන්සිය කියන එක ඔයගොල්ලෝ වෙන්න කැමති නෑනේ. දෙමාපියෝ දන්නේ නැති කොහොමද? කටේ බලෙන් තමයි මේගොල්ලන්ට විභාගෙ ලියුවේ නේද? බැන පාඩම් කරන්න කීකී. ඒතකොට අවම මහන්සියකින් කැම්පස් එකට යන්න පුළුවන් වීම ගොඩක් වැදගත්. ඊට පස්සේ ඊළඟ දේ තමයි ඒ කැම්පස් එකට ගියාට පස්සේ ලැබෙන ඩිග්‍රීස් මොනවද? අංක එක ඒකනේ. ඒතර මොන හරි කැම්පස් එකකට ඔයා සිලෙක්ට් වෙලා 4ක් වුණාට පස්සේ ඩිග්‍රියක් අරගෙන එළියට ආවට පස්සේ එතනින් එහාට ඔයාට පුතේ ජොබ් මාකට් එකේ ජොබ් එකක් හොයාගන්න තවත් මහන්සි වෙන්න වෙනවා නම් ජොබ් මාකට් එකේ ජොබ් එකක් ගන්න ඔයාට තවත් කෝසස් කරන්න වෙනවා නම් ඒතර ඔයා ඒ තෝරගත්ත විෂය හරි ඒ තෝරගත්ත ඩිග්‍රී හරි ඒකේ දෝෂයක් නේ. ඒක ෆේල්. එහෙම නෙවෙයි මේක. එහෙම කියන්න හේතුව තමයි පුතේ මෙයා ගාව ටෙක්නොලොජි ස්ට්‍රීම් එකේ ඩිග්‍රීස් 68කට වඩා වැඩි ප්‍රමාණයක් ජොබ් මාකට් එකේ තියෙන ඔයාලට රජයේ විශ්වවිද්‍යාල තුලින් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න ඩිග්‍රීස් 68කට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය කැම්පස් වලින් ඔයාට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබිලා තිනවා. ඒ ඩිග්‍රී අතර මම නිකන් කියන්නම්. මෙන්න මේවා අහලා තියෙනවද මම මේ කියනේව මම? ඔයා දන්නෝ දැන් ඔයගොල්ලෝ දැන් ගෙදර ඉඳලා ඔසිප් එකට එන්න ආවා. ගෙදර ඉඳලා ඔසිප් එකට එන්න ආවා. සමහරවිට ඔසිප් එක තියෙන මීටර් 200 300 කිනව අයින් එන්නේ නැති. හැබැයි කිලෝමීටර් 20ක් 30ක් තියෙනවා නම් ඔයා එන්නේ නැත්තේ එක්කෝ ගෙදර වාහනයකින් නැත්තම් මොන හරි වෙහිකල් එකක් පාවිච්චි කරා. දැන් ඊතර පාරේනේ ආවේනේ. එතකොට හිතන්න දැන් මේ පාරක් කියලා කියන්නේ අන්න. එහෙනම් මේ පාරක ඔයා එනවා කියන්නේ ඔයාලා පාර වල බස් යනවා ඊට වඩා වැඩි බර වැඩි වාහන යනවා. ඉතින් මේ පාරක් හැදුවේ කවුද?
පාරක් ඩිසයින් කරේ කවුද? ඉංජිනේරුවරයෙක් නේ. පැහැදිලි මම මේ කියන්නේ ඉංජිනේරුවරයෙක්. එහෙම ඉංජිනේරුවරයෙක් පාරක් ඩිසයින් කරලා නැති වුණා නම් පාරක් හදලා නැති වුණා නම් සමහරට ඔයා ඔසිප් එකකට එන්න කිලෝමීටර් 20 පයින් එන්න වෙන්නේ ගස් ගල් අතරින්. එහෙනම් ඔයා එන්න වෙනෝ අද 10ට තියෙන එක ඊයේ රෑ ඉඳලා එහෙනම්. තේරෙනවද මං කියන්නේ? එහෙනම් මෙන්න තාක්ෂණයේ දිනුනොත්. ඉතින් ඒක පාරක් හැදුවා කියලා කියන්නේ හිතන්න මම මේ නිකන් දන්නේ නැති ඒවා කියන්නේ පුතාලට. පාරක උනත් අපි දකින්නේ නිකන් පාරක්. පාරක හරස් කඩක් කිව්වම අපි හිතනවා නිකන් මෙහෙම පාරක්. නෑ පුතේ. පාරක් ඩිසයින් කරපු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පාරක පොඩි කැම්බර් එකක් තියෙනවා. හරිද? පොඩි කැම්බර් එකක් තියෙනවා. ඒ පාර ඩ්‍රේන් තියෙනවා. හරිද? වතුර බහැලා යන මට්ටමට ඒව හදන්නත් ඕනේ. පාර කිලෝමීටර් 20ක් නම් ඩ්‍රේන් එක ඇන්ගල් එකට හදන්න ඕනේ. ඒවට මිනුම් කරන පාවිච්චි කරන්න වෙනවා. බාසුන් නැහැ කරන්නේ අපි කිව්වම වැඩි. ඔයගොල්ලෝ දැකලා ඇති ওই පාරවල් හදද්දී ඕනතරම් හෙල්මට් දාගත්ත, ජැකට් දාගත්ත ඉන්න අතරේ ඔයා දකිනවා වෙනස්ම කෙනෙක් ඉන්නවා. එක්ක ටැබ් එකක් හරි මොකක් හරි අතේ තියන් ඉන්නවා. එයා දාලා තියෙන්නේ සුදු පාට හෙල්මට් එකක්. මතක් කරලා බලන්න මම මේ කියන්නේ. හැබැයි තැඹිලි පාට හෙල්මට් උත් දාපුවා හිටියනේ. ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා. ඒ අතරේ සුදු පාට හෙල්මට් එක දාපු එක්කිනයි ඉන්නේ. හො දෙන්නයිනේ. දැකලා තියෙන්නේ. එයාගේ වැඩ කබායේ කොයි පාටද? මතක් කරොත් පාට. ඔයා ටච් කරපු නැති තැන මම මේ කියන්නේ. සමහරුන්ගේ වැඩ කබාය තැඹිලි පාටයි. සමහරුන් ඇඳන් ඉන්න වැඩ කබාය නිකන් අර කෙහෙල් දැල්ලේ පාට වගේ තියෙන්නේ. මතක වුණාද බලන්න? ඒ වගේ ගොඩක් හිටියද? නෑ. ඒ ඔෆිසර්ස්ලා. ඒතර ඒගොල්ලෝ එතෙන්ට ගිහින් ඉගෙනගෙන. ඒතර ඒගොල්ලෝ මේ ගැන දන්න නිසා තමයි රෝඩ් කන්ස්ට්‍රක්ෂන් වලට ඒගොල්ලෝ ගියේ. ඒතර මේක හදන්නත් ඉතින් මම ඉස්සරහට කියලා දෙන්නම් මෙහෙම හදන්නේ ඇයිද කියලා. ඉතින් ඇන්ගල් එකක් තියෙන්න ඕනේ නැත්නම් පාර වල වාහන ගමන් කරන රෝද ගෙවෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර රෝද වල අන්න කළා තමයි ඉස්සරහදී මෙකැනිකල් පාර්ට් එකක් මෙතෙන්ට එනවා. ඒතර එහෙම ගත්තම දරුවෝ එහෙනම් මම කියන්නේ හැදුවේ ඔයා ඉන්න ගෙදර එහෙම නැත්නම් ඔයා දැකලා තියෙනවා තට්ටු 10 15 බිල්ඩින්. එහෙම නැත්නම් ඔයා දන්නෝ ලෝකේ උසම බිල්ඩින් එක. මොකද්ද? අපේ ගෙදර නම් නෙවෙයි කියලා දන්නෝ හරි. නෙළුම් කුල්ලත් නෙවෙයි කියලා දන්නෝ හරි. මම සමුදිත නායනප්‍රිය 2022 උසස් පෙළ විභාගයට රිච්මන්ඩ් විද්‍යාලයෙන් පෙනී ඉඳලා ඉංජිනේරු තාක්ෂණ වේදයාංශයෙන් දෙවෙනි ප්‍රථම ස්ථානය දිනාගත්තේ මම. ඉතින් මම මගේ උසස් පෙළ අධ්‍යයන කාලයේ ආරම්භයේ ඉඳලම ඉංජිනේරු තාක්ෂණ වේදය සඳහා උපකාරක පන්ති විදිහට තෝරගත්තේ ශාමන් සර්ගේ ක්ලාස් එක. ඉතින් සර් අපිට ඉංජිනේරු තාක්ෂණ වේදය යටතේ තියෙන තියරි ඒ වගේම ප්‍රැක්ටිකල් ඒ කියන දෙකම උපරිමයෙන්ම සර් අපිට පැහැදිලි කරා අපිට පුරුදු කෙරෙව්වා. ඒ වගේම ඔයාලා දන්නවා අපිට A level පටන් ගත්ත ගමන් වගේ මුහුණ දෙන්න සිද්ධ වෙච්ච කොරෝනා අභියෝගයේ කාලෙත් ඒ ලොක්ඩවුන් කාලෙත් සර් අපිට ඔන්ලයින් සර්ගේ උපරිමයෙන්ම සර් අපිට කරා ක්ලාසස්. ඒ විතරක් නෙවෙයි engineering technology subject එක යටතේ තියෙන civil, automobile and electronic and electrical කියන section තුනම සර් කිසිම අඩුවක් නැතුව අපිට cover කරා. ඉතින් cover කරා විතරක් නෙවෙයි සර් අපිට ඒවා පුළුවන් කරා. ඉතින් මම ඉදිරි අවුරුදුවලදී මේ විභාගයට මුහුණ දෙන්න ඉන්න මගේ නංගිලා මල්ලිලාගෙන් ඉල්ලනවා එන්න අපේ ක්ලාස් එකට ඇවිල්ලා බලන්න. ඉතින් ඔයාලටත් මේ වෙනස අත්විඳින්න පුළුවන් වෙයි. ඉතින් මම ඔයාලටත් සුබ පතනවා මම වගේම ඔයාලගේ A level විභාගෙදී විශිෂ්ට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්න කියලා. මම සමුදිත නායනප්‍රිය 2022 A level engineering technology stream එකෙන් Island First විෂයේ සුදුසුකම්ලත් ප්‍රමුඛයාගෙන් මෙවර එවැනි ප්‍රථමයා සහ A හා B සාමාන්‍ය 80ක් ඇතුළුව ස්ථාන රැසක් ඉංජිනේරු තාක්ෂණ වේදය ශාමන් තරංජය සැසිත් නොගේගොඩ සිසිජි ගම්පහ සිනේරා හොරණ සෙන්සිත් කුරුණෑකල නවාරා අම්බලංගොඩ ඔසිප් කාගාල්ල විමසිය 0778040 ඉංජිනේරු තාක්ෂණ වේදය ශාමන් තරංජය ලෝකෙ උස කිව්වේ දකුණු ආසියාවේ උසම බිල්ඩින් එක නෙවෙයි. දකුණු ආසියාවේ උසම බිල්ඩින් එක අපේ එක තමයි. නෙළුම් කුලන. කොච්චරක් උස දැවුවොත් ඒකවත් දන්නේ නැහැ නේ කොහොමද? මීටර් 500 කොච්චරක් උසයිද ඒක? ඒක දන්නේත් නැහැ. එහෙනම් ලෝකෙ දන්නේම නැහැ නේද? මොකද ලෝකෙ උසම බිල්ඩින් එක? මෙහෙම ගිහලා උඩටම යන්නේ එක්කනේ. මෙහෙම ගොඩක් බිල්ඩින් ගිහලා ඊට පස්සේ තනි එක්කෙනෙක් යනවා ඔහොම. ඒක ලස්සනට අඳින්න ඕනේ මං යන්නේ නැහැ හොඳේ. මොකද්ද? බර්ජ් ඛලීෆා කොච්චර උසයිද?
අනේ සර් ඕව නම් අහන්න එපා සර්. අම්මලත් බලන් ඉන්නෝනේ. යන ගමන් හම්බෙන අයිස්ක්‍රීම් එක හම්බෙන්නෙත් නෑ අනිවාර්යෙන්. මීටර 828ක් උසයි. මීටර 828ක් උසයි. ඒ තමයි කන්ස්ට්‍රක්ෂන්. බය නැතුව මේක තාමත් පාවිච්චි කරනවා. මේක හැදුවේ 2008 පුතේ. 2008 හදලා ඉවර කරේ. දැන් 2026. ලෝකේ අංක එකේ බිලියන එකක්. බය නැතුව පාවිච්චි කරනවා. මිනිස්සු ගොඩක් වැඩ කරනවා. මීටර 828ක් උසයි මෙයා. අන්න තාක්ෂණය. අන්න ඉංජිනේරුවෙක්ගේ හැකියාව. එහෙනම් අද දවසේ අපේ සිතිවිල්ල තමයි ඉංජිනේරු වෙක් වෙන්න ඉංජිනේරු ලෝකෙට පිවිසෙනවා අපිට. එතකොට එහෙනම් කරපු දේ. එතකොට මම තව එකක් කරනවා. දීගම පාරක්ද? ලංකාවේ කියන්නකෝ. හෝර්න් එකේ මොකක් හරි හවොත් නම් කියාවි. දිගම පාලම දන්නෙත් නේ ලංකාවේ තියෙන. ඒකට නම් මේ ගුටි ගහන්න බැරෝනේ. ගාලේ වක්වැල්ලේ පාලමනේ දිගම පාලම. ඒක ඇවිල්ලා නැතව. අර ගිනිමෙල්ල ගින්ගා පාස් කරගෙන යනකොට වක්වැල්ලේ පාලම ඇවිල්ලා නැද්ද? මැද හරියදී ආයි කඩලානේ ආයෙ එන්නේ තින්නේ. දැකලාද නැද්ද? කමන්නේ. හොඳයි. මං හිතන්නේ උදේ ආවා එතනින් තමයි ආවේ සමහරව දන්නේ නැහැ ඒක. හරි ඒ ලංකාවේනේ. ඒක නම් ඉතින් මීටර් 500ක්වත් දිග නැහැනේ. ලෝකයේ දිගම පාලම මොකද්ද? ටෙක්නොලොජි ගැන ගන්න කලින් ওই ටික දැනන් ඉන්න බෑනේ සාමාන්‍ය දැනුම. දැන් මම අපි මේ පිවිසෙන්නේ ඉංජිනේරුවෙක්ට. ඉංජිනේරුවෙක් වෙන්න. ඒතර ඉංජිනේරුවා කියන්නේ කවුද? ඉස්සෙල්ලා ඒක උගන්වලිමු. ඉංජිනේරුවා කියන්නේ කවුද? ඉංජිනේරුවා කියලා කියන්නේ මතක තියාගන්න ඕගොල්ලෝ වගේ කෙනෙක් නෙවෙයි. ලෝකේ යන විදියට යන්නේරලා යන විදියට යනවා පවතින විදියට පවතින අරින ඔහේ ඉන්නෝ. නෑ වෙනස්. ඉංජිනේරුවා කියන කෙනා මතක තියාගන්න ලෝකේ එයා තමයි පවතින්න ඕන විදිය නිර්මාණය කරන කෙනා. මං කියන්නේ තේරෙනවද? පවතින්න ඕන විදිය දේවල් පවතින්න ඕන විදිය නිර්මාණය කරන කෙනා තමයි ඉංජිනේරුවා. ඒතර අන්නේ කෙනෙක් තමයි මනින් බිහි කරන්නේ. එහෙම බිහි වෙච්ච අය තමයි මේවා කරන්නේ. එහෙනම් මං ඉස්සලා කිව්වාගේ ලෝකයේ දිගම වැඩිම පාලම ලෝකයේ දිගම පාලම තමයි චීනයේ තියෙන ඩැනියන් කුන්ෂාන් කියන පාලම. කොච්චර දිග ඇතිද? ඩැනියන් කුන්ෂාන් කියන පාලම තමයි ලෝකයේ දිගම පාලම. කිලෝමීටර් කොච්චරක් දිග ඇතිද? කීයක් දිග ඇතිද? ලිව්ව නිසා දැන් කියන කීයද? 16 කිලෝමීටර් කියලානේ. 16 කිලෝමීටර් නෙවෙයි පුතා. කිලෝමීටර් 164ක්. මාතර ඉඳලා කොළඹටත් වඩා දිගයි. මාතර ඉඳලා කොළඹට තියෙන්නේ කිලෝමීටර් 150යි. තේනද? ඒ තරම් දිග පාලම් තියෙනවා. ඒතර ඒව හැදුවේ කවුද? මම අර කිව්ව ඉංජිනේරුවරයෙක්. එහෙනම් පුතේ මෙතන මට පැහැදිලි කරන්න ඕනුනේ මේ දේවල් කියලා. අපි තාක්ෂණ වේදයේ විෂය යටතේ මේක හරියට හදාarලා කැම්පස් යන ළමයින්ට මම කියන්නේ ජොබ් මාකට් එකේ තියෙන සුපිරිම ඩිග්‍රීස් තියෙනවා. එක තමයි මම දැන් මේ කතා කරපු බිල්ඩින් ගැන, රෝඩ් කන්ස්ට්‍රක්ෂන් ගැන. ලෝකේ තව ප්‍රසිද්ධ එකක් තමයි මුහුදේ කරන ඉදිකිරීම. සී කන්ස්ට්‍රක්ෂන්. ඒ වගේම ආද කරලා තියෙන උමන් මාර්ග නේ. නැත්නම් ඔය ජල ව්‍යාපෘති ගත්තම ඔය උමාය ප්‍රොජෙක්ට් එක වගේ ගත්තම අහලා තියෙනව නේද? ඒක උමාය ප්‍රොජෙක්ට් එක නේ. උමාය ප්‍රොජෙක්ට් එක වගේ ගත්තම ඒතර කඳු හාරගෙන උමන් ගිහින් තියෙනවා. ඒතර මේවා අති විශාල ඉදිකිරීම නේද? ඒතර මේවා කරන්නේ එහෙනම් අන්න කවුද? සිවිල් ඉංජිනේර්. එහෙනම් අපිට මෙන්න මේ ටෙක්නොලොජි කරලා ඔයාට ඉදිකිරීම් තාක්ෂණ වේදයේ පිළිබඳ උපාධියක් ලබා ගැනීමේ අවස්ථාව අරන් දීලා තියෙනවා. එකක් මම කිව්වා. ඒ විදිහට ඔයා තව දෙයක් දැනනොත් කොල්ලෝ නම් මොකද්ද වෙන්නේ? වාහනයකට සෑහෙන්න ආසයි. නේ? වාහන සිහිනේ සැබෑ කරගන්න සෑහෙන්න ආසයි. වාහනයක රෝද තියෙන විදිය, සේෆ්ටි පැත්ත. දැන් එතනින් ගියාට ඇත්තටම ලෝකයේ දියුණු වාහනවල තියෙන ෆීචර්ස් ගත්තම සෑහෙන දේවල් තියෙනවනේ. ඒතර අන්න එහෙනම් ඒ පැත්තෙන් යන කෙනෙකුටත් මේ අවස්ථාව අරන් තිනවා. ඒතර මතක තියාගන්න ඔයාට මැකැනිකල් ඩිග්‍රියක් පවා ගන්න පුළුවන්. මේකෙන් මතක තියාගන්න මැකැනිකල් ඩිග්‍රීස් එක කැම්පස් එක නෙවෙයි කැම්පස් කීපයක තියෙන පුතේ. මම මේ නිකන් කිව්වේ ඩිග්‍රීස් කිහිපයක් විතරයි.
හරිද? ඩිග්‍රීස් කිහිපයක් විතරයි මම මේ කියන්නේ. එතකොට ඔයාට මෙන්න මේ දේවල් ටෙක්නොලොජි කිරීම තුලින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා දන්න දෙයක් තමයි තව ලෝකයේ දැන් අංක එකේ තියෙන තව දේවල් තමයි මොනවද? නැනෝ තාක්ෂණයනේ. අහලා තියෙනවද? නැනෝ. ඔයා මේ වෙනකන් A level වල මැත්ස් කරලා අඩුම තරමේ මේ තුනක්වත් දාන ඉංජිනේරින් සිලෙක්ට් වෙන ළමයාට විතරයි නැනෝ ඒ වගේම මෙකාට්‍රොනික්ස් නැනෝ එකයි මෙකාට්‍රොනික්ස් එකයි කියන ඩිග්‍රීස් හම්බුනේ. ඒ අවස්ථාව සම්පූර්ණයෙන්ම දැන් ඔයාට හම්බෙලා තියෙන මං ඒ තුන ගැපුවේ මං කිව්වා අවම ප්‍රතිඵලයකින් යන්න පුළුවන් කියන එක. හොඳම උදාහරණ මම ඕගොල්ලොන්ට ඉස්සරහදී පෙන්නන්නම්. අයියලා අක්කලා ඉල කතා කරાવી. මේ නැනෝ ටෙක්නොලොජි එක තියෙන පුතේ වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ. එතකොට අපි ගැන කතා කරනවා නම් 2022 දී ගාල්ලට පළවෙනි වතාවලට දිවෙනේ ප්‍රථමයා ආවේ අපේ පන්තියේ. ගාල්ලට තාම දිවෙනේ ප්‍රථමයා ඇවිල්ලා නැහැ. අපේ පන්තියෙන් තමයි පළවෙනි වතාවට ආවේ. ඒතොර ඒ දරුවත් කරන්නේ නැනෝම තමයි. ඒ බැජ් එකේ ඉන්න තව දරුවෙක් ඉන්නවා බිනෙත් කියලා. මෙයාගේ නම සමුදිත. දිස්ත්‍රික් රැංකින් 99. ඒ ළමයාත් කරන්නේ නැනෝම තමයි. දිස්ත්‍රික් රැංකින් 99. ඔයා හිතන්නකෝ දැන් මැත්ස් කරලා ඒ තුන ගත්තත් සමහරලාට ඉංජිනේරින් යන සිලෙක්ට් උනත් නැනෝ සිලෙක්ට් වෙන්න සෑහෙන තරගයක් දෙන්න ඕන. මොකද ඒ තරම් ලොකු තරගයක් තියෙනවා. ඒ අතර හිතන්නකෝ දිස්ත්‍රික් රැංකින් 99. රිසල්ට් එක B2යි C1යි. B2යි C1යි. දැන් කරන්නේ නැනෝ ටෙක්නොලොජි. සාමාන්‍ය මේක ප්‍රයිවට් කැම්පස් එකකින් පුතේ ඩිග්‍රී ගන්න ගියොත් අඩුම තරමේ වා හිතන්නේ කීයක් ගනී කියලාද? ලක්ෂ 2කට 5කට 10කට 20කට පිළිගත්ත කැම්පස් එකකින් හොඳේ ඕන තරම් කැම්පස් නම් ඕන තරම් තියෙනවනේ. පිළිගත්ත කැම්පස් එකෙන් මේ ඩිග්‍රියක් ගන්න අඩුම තරමේ කෝටි එකමාරක් දෙකක් වියදම් වෙනවා. මොකද මේ ඇඩ්මිෂන් එකම ලක්ෂ 5 පයින්නවා. ඒතර මේ අවස්ථාව ඔයාලට හම්බෙලා තිනවා තාක්ෂණ වේදිකේ. එහෙනම් මම කිව්වා සිවිල් මෙකැනිකල් මෙකාට්‍රොනික්ස් නැනෝ කියන එක දන්නවා. මෙකාට්‍රොනික්ස් කරන්න පුළුවන් උනේ මැත්ස් කරපු ළමයට විතරයි මේ වෙනකන්. දැන් ටෙක්නොලොජි කරපු ළමයින්ට මෙකාට්‍රොනික්ස් ඩිග්‍රී ගන්න පුළුවන්. මොකද්ද මෙකාට්‍රොනික්ස් කියන්නේ? දන්නවද? දන්නේ නැහැ. ඉස්සරහදී මම පෙන්නන්නම් වීඩියෝ කීපයක්. මෙකාට්‍රොනික්ස් කියලා කියන්නේ ඔයා දන්න රොබෝ. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් වලට අපි මිනිස්ත්‍රමේ නෙවෙයි කෙලින්ම මොනවද පාවිච්චි කරන්නේ? ස්වයංක්‍රීය යන්ත්‍ර සූත්‍ර. ඒක ප්‍රෝග්‍රෑම් කරන්නේ කවුද? දැන් රොබෝ කෙනෙක් හදලා ඔහොම හිටියට ඔහොම ඉඳීවි. හැබැයි යාට කරන්න ඕන දේ මම කිව්වට කරන්නේ නෑනේ. ඒකට කවුද ඒකට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඒක ප්‍රෝග්‍රෑම් කරන කෙනා තමයි කවුද? මෙකාට්‍රොනික්ස් ඉංජිනේර්. එහෙනම් මෙකාට්‍රොනික්ස් කියන එකත් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ ටෙක්නොලොජි හරහා ඔයා හරියට විෂය කරලා කැම්පස් යන පාස් වුණොත්. එතන මම මෙතන කිව්වා එහෙනම් නැනෝ කරන්න පුළුවන්. තා මොකද කිව්වේ? මෙකාට්‍රොනික්ස් කරන්න පුළුවන්. ඒතර ඔය විදිහට ඉතින් තව පොතේ සෑහෙන්න තියෙනවා. ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල්. දැන් මේවා කියන්න ගියොත් සෑහෙන්න වෙලා යනවා. මට කියත හැකි පැය 4-5ක් වුණත් ගොඩක් දේවල් මේකේ තියෙන පැතිපව අරගෙන ඉස්සරහදී අපි ඉතින් හැම එකම කියලා දෙනවා ඔයාලට. ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල්ස් ඊට පස්සේ ගත්තම මැටීරියල් පැත්ත. මැටීරියල් වල ඩිග්‍රී 3ක් තියෙනවා. ඔටෝමේෂන් ඊට පස්සේ ඔයාලට තව තියෙන chance එකක් මතක තියාගන්න. මම මැටීරියල් එකත් ලියන්නම්. මැටීරියල් ඊට පස්සේ ICT කරන ඔයාට පුතේ ICT කරන ඔයාට ඒකෙත් තියෙනවා මතක තියාගන්න සුපිරිම ඩිග්‍රී ටිකක්. නෙට්වර්ක් පැත්ත, software පැත්ත. එතනින් එහාට ඔයා දන්නවනේ දැන් ඔය ගේම් and animation. ගේම් කිව්වම ඔයගොල්ලෝ හොඳටම දන්නවා අම්මලා දන්නවා බොහොම අමාරුයි මේගොල්ලන්ට මේ ෆෝන් එක අතර දුන්නොත් මොකද කරන්නේ පන්තිකට යන්න කියලා. සමහරවිට බලන් ඩිංගට බලන් ඉන්නෝ ගිහිල්ලා වැඩක් කරගත්තාම මොකද ගන්නෙ? ගේම් ගහන එක තමයි කරන්නේ. ගේම් ගහනවනේ. නැත්තේ නෑ. කරානේ. මිනි ගේම් එකක් හරි ගැහුවනේ. කොහොමද මිනි ගේම් එකක්වත් ගහලා නෑ. කවදාකවත් ෆෝන් එකේ මිනි ගේම් එකක්වත් ගහලා නෑ. දේවදරුවෙක් තමයි ඉතින්. නෑ. ගහලා දිනවා. ඇත්ත කතාව ඒක. ඉතින් ගේම් එක ගහනට හොඳ නැද්ද ගේම් එකක් හැදුවොත්? ගේම් එක ඇනිමේෂන් වලදී වෙන්නේ ගේම් හදන හැටි, ඇනිමේෂන් හදන හැටි කියලා දෙන එක. තේරෙනවද මම කියන්නේ? එතකොට අන්න එහෙනම් ගේම් and ඇනිමේෂන් ওই විදියට මේ මැනේජ්මන්ට් පැත්ත මේ සියල්ලම
ඕගොල්ලොන්ට දීලා තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජොබ් මාකට් එකටම හදපු ඩිග්‍රීස් තියෙන්නේ. මේකේ වැදගත් දේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයා කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකොට ඔයාට ජොබ් එක හම්බෙලා ඉවරයි. ඒකට හේතුව තමයි මේ හැම ඩිග්‍රියක්ම අවුරුදු 4ක කාල සීමාවක් යටතේ මාස 6ක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක් තියෙන හැම ඩිග්‍රියෙම. එහෙනවද මං කිව්ව හොඳම කතාව. මොකද සමහර ඩිග්‍රීස් වලට එහෙම ට්‍රේනින් නැහැ පුතේ. එතකොට එළියට ඇවිල්ලා ජොබ් හොයාගෙන ට්‍රේනින් අරගෙන ඒවා හරි කරදර වැඩ. ඒතර ඇත්තටම එහෙම හොයාගන්නත් නැහැ ඒ වගේ ඩිග්‍රීස් වලට ජොබ්ස්. මේක එහෙම නෙවෙයි. අවුරුදු 4 ඇතුලේ මාස 6ක් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් ඇඩ් කරලා තියෙන්නේ. ඒතර ඔයාට අනිවාර්යයෙන්ම ජොබ් ක්වොලිෆිකේෂන් එක, ඒ වගේම ජොබ් එක්ස්පීරියන්ස් එක සියල්ලම මේවයින් ලැබෙනවා. ඒක වාසිය. එතකොට ඔයා පාස් අවුට් වෙනකොටම ඔයාට ජොබ් එකේ ඉන්න පුළුවන්කම තියෙනවා. සමහරු 4 වෙනි අවුරුද්දේ ජොබ් එකේ ඉන්න ගමන් ප්‍රොජෙක්ට් එක කරන ළමයිනුත් ඉන්නවා අපේ කැම්පස් ගිහපු ළමයි මේ වෙනකොට. ඒකයි මේකේ විශේෂත්වය. ඒතර එහෙනම් මම ඕන දැන් පොයින්ට්ස් දෙකක් කිව්වා. එකක් තමයි ටෙක්නොලොජි වා තෝරගත්තේයි අඩු රිසල්ට් එකෙන් කැම්පස් යන්න. ඒක ඔයා කැමති මේකනේ. අඩු මහන්සියකින් කැම්පස් යන්න පුළුවන්. ඇත්ත කතාව ඒක තමයි. ඊට පස්සේ ඊළඟ දේ තමයි ඒ ගන්න ඩිග්‍රී එක නිකන් හම්බෙච්ච එකක් නෙවෙයි. නිකන් ඒ කියන්නේ ඔය නිකන් තියෙන එකක් නෙවෙයි. සරලවම කියනවා නම් ජොබ් මාකට් එකට හදපු ඩිග්‍රීස් තමයි තියෙන්නේ. ඊට පස්සේ පුතේ ඊළඟ දේ තමයි ඔයා මේ ටෙක්නොලොජි තෝරගන්නකොට ඔයා මේක තෝරගන්න නැත්තේ ඔයා සමහරවිට දැන් කොහොම වුණත් ඔයාගේ සමහරවිට රුචිකත්වයක් තියෙනවා. එහෙම ඇති නේද? සමහරව ආසයි කවි පාඩම් කරන්න. කවවනත් උස්සන කවි පාඩම් කරන්න ආස ළමයි. කවි පාඩම් කරන්න ආස ළමයි අත උස්සන්න. එහෙනම් කවදාකවත් මෙතන සෙමිනර් එකේ කවදාකවත් එහෙනම් වාඩි වෙන්නේ නැහැ නේ? කවි පාඩම් කරන්න මේකේ වාඩි වෙන්නේ නැහැ. සිංහල ඉවරුණානේ. ගුත්තිලේ තිබුණානේ. කවි කීයක් තිබුණේ? ඒකවත් අතකට බලමු. ගුත්තිලේ තිබුණානේ. කවි කීයක් තිබුණේ? තිබුණේ අර නොදැනි දරුවන් නැකේන් වැටුණා කියලා දන්නේ නැහැ මේ වීණා වාදනයේට දරුවා තේරියන් හිටපු දරුවා වීණා වාදනයන් එනවා දරුවත් වැටිලා. එහෙම තිබුණානේ කවිනේ. කීයක් තිබුණද? ඔක්කොම කවි. 30 කීයක් තිබුණද? දෙකක්. දැන් කීයක් මතකද? සිංහල පේපර් එක ලියලා එළියට එනකොට මොකද්ද කරේ? කවි ටික ඔක්කොම මකලා දැම්මනේ. ඕන්න දැන් අර නිකන් බලෙන් පාඩම් කරගෙන දැන් ඕන්න 10ක් විතර මතක ඇති. සමහරට ඕන 20ක් මතක ඇති. මාසෙකින් ගන්නකෝක. 32ක් තිබුණාද කියලා මතකද? 32ක් තිබුණාද කියලා මතකද? එහෙම දන්නේ නැද්ද? එහෙනම් මම දන්නනේ ඔයගොල්ලන්ට වඩා. 32ක් තිබුණා. 32ම මකට පාඩම් ඇතෝස. හරි. සිංහල වලට එහෙනම් ඒක නැති වෙයි අපි ගණන් ගන්න එපා. හරි? එතකොට මම කියන්නේ හැදුවේ මේකයි. එහෙනම් සමහරුන්ගේ රුචිකත්වයේ තියෙනවනේ. ඒ රුචිකත්වයේ අනුව ඔයාට මෙයාගෙන් ගන්න පුළුවන් දේවල් ගොඩයි. හරිද? දැන් සමහරව ඔයගොල්ලෝ ආස දේවල් වුණාට ඔයාට ඒක කරගන්න බෑ. කරගන්න අවස්ථාවක් නැහැ. ඔයාට එන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මේ අවශ්‍ය පාත් එක තෝරගෙන යන්න ලේසියෙන්ම අවශ්‍ය පාත් එක තෝරගෙන යන්න. ඔන්න මම ඒකත් කිව්වා පහසුව. හොඳේ? පහසුව. ඊට පස්සේ ඊළඟ වැදගත් දේ තමයි තව හොඳම දෙයක් තියෙනවා. දැන් ඔයා අහලා තියෙනවා දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර ඩිග්‍රීස් ගන්නවා කැම්පස් වලින්. කැම්පස් වලින් අරගෙන අර මම පෝස්ට් එකක් දැක්ක මේ ළඟකදී FB එකේ යනවා මේ ලංකාවේ උගන්වන්නේ ළමයින්ට ඉස්කෝලේදී කැම්පස් එකේදී උගන්වන්නේ උදාහරණයක් මම කියන්නේ. හරිය නිකන් හිතමුකෝ ඔන්න මේ පූල් එකක ස්විමින් කරන්න උගන්වනවා. කාට හරි උගන්වන්න පීනන්න උගන්වන්න පුරුදු කරනවා. හැබැයි යාට ජොබ් එක හම්බෙන්නේ ඔටුව නාවන්න. නිකන් විහිළුවක් ඒක හරි. ඒ කියන්නේ උගන්වන්නේ මොකද්ද? උගන්වන්නේ පීනන්න පුරුදු කරන්න. ජොබ් එක හම්බෙන්නේ මොකකින්ද? ඔටුව නාවන්න. තැන් දෙකක් කියලා පෙන්නනවා ඒගොල්ලෝ. හැබැයි ටෙක්නොලොජි කරාට එහෙම නෙමෙයි. ඒකයි වැදගත්. මොකද්ද? මේ තමයි ඉස්සරහදී ඔයා මේ ඩිග්‍රී තෝරගත්තම එතනින් එහාට ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. කැම්පස් වල ගිහිල්ලා ඉගෙන ගත්තට පස්සේ ජොබ් එකේ කරන්න තියෙන්නේත් මේවම තමයි. ඒකයි වාසිය. එහෙනම් මතක තියාගන්න මේක එහෙම තමයි මේ මම කියවනේ 2013 දී මේ විෂය හඳුන්ලා දෙනකොට අර ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍ය කිව්වේ නිසා. පැහැදිලිද මම මේ කියන්නේ? ශ්‍රී ලාංකීය මෙන්න මේ නිසා තමයි. ඒතර පුතේ මෙන්න මේ විදිහේ
ටෙක්නොලොජි වලින් ගන්න පුළුවන් සෑහෙන්න opportunities විශාල ප්‍රමාණයක් තියෙනවා. හිතන්නකෝ මෙහෙම දැන් සමහරු කියයි මෙහෙමත් කියයි සමහරු. අපි මේ කැම්පස් යන්න ආස නැහැ. සමහරු ඉතින් යන්න බැරි වුණාමත් ඕක කියනවා. සමහරවිට ඉතින් මේ ආස නැහැත් වෙනවා. හැබැයි එහෙම ආස නැති ළමයෙකුට කැම්පස් යන්න බැරි වුණා හෝ ආස නැහැ කියමුකෝ. එහෙම ආස නැති ළමයින්ටත් මතක තියාගන්න පුතේ C3 ගත්තත් මේකේ තියෙන පුතේ දැනට නම් දිස්ත්‍රික්ක 3කයි තියෙන්නේ. ඉස්සරහදී දිස්ත්‍රික්ක 25ෙම මේ කියන විද්‍යාර්ථ වැටේවි. මේවට කියන්නේ විද්‍යාර්ථ කියලා. විද්‍යාර්ථ 3ක් තියෙන ලංකාවේ එකක් මාතර, අනිත් එක රත්මලානේ, අනිත් එක කුලියාපිටියේ. මෙන්න මේ 3 දෙනාගෙන් ගන්න පුළුවන් ඔයාට C3 ගත්තත් higher diploma මතක තියාගන්න. higher diplomaවක් ගැනීමේ අවස්ථාව ඔයාට තියෙනවා. ඇත්තම මම කියන්නම් 2023 අයියලා අක්කලා මේ වෙනකොට කැම්පස් ගිහපු අය කැම්පස් ඉන්නේ. දැනුත් ඇවිල්ලා ඉන්නේ හිම අය කෙනෙක්. ඊට පස්සේ කැම්පස් යන්න බැරි වෙච්ච අය ඉන්නවා. ඉතින් සමහරව ඉන්නෝනේ අපි කොච්චර කිව්වත් වැඩ කරන්නේ අපේ කාටේ බලයට තමයි කොහොම හරි කළා මේ අන්තිම මොහොතේ හරි ගෙන්නගෙන උගන්නලා කරන අය ඉන්නෝනේ. එහෙම මගේ ඉන්නවා මෙහෙම රිසර්ච් දාපු ළමයි දෙන්නෙක්. ඒගොල්ලෝ කැම්පස් යන්න බැරි වුණා. මෙයාගේ රිසල්ට් එක C2 S1යි. ඔන්න ඊයේ නෙමෙයි පෙරේදා ඉරිදත් ඇවිල්ලා ගියා මෙහෙට. එයා දැන් ඉන්නේ මාතර විද්‍යාර්ථී. එතකොට දැන් ට්‍රේනින් අහන්න මං කියන එක වැදගත්ම දේ. ට්‍රේනින් පඩිය විතරක් 70000ක්. දැන් ට්‍රේනින් ඉන්නේ ට්‍රේනින් පඩිය විතරක් 70000ක්. හෙලිස් එකේ වැඩ කරන්නේ. දැන් ඉරිදත් ඇවිල්ලා කියලා ගියා මේ සයිට් එකක් බලන්න ආපු වෙලාවක. අන්න ඒතර බලන්න ඒතර මේ ජොබ් මාකට් එකටම හදපු එකක්. ඒකයි මේකේ වාසිය. හැබැයි දැන් ඉපාර කැම්පස් යන්න උත්සාහ කරන්න නැතුව ඉන්න එපා. කැම්පස් නොගියත් මේ මොන හරි දෙයක් කරන්න තියෙනවනේ කියන එක නැතුව ඉහළම තලයට යන්න උත්සාහ කරන්න. මං කියන්නේ ඔයාට එහෙම බැරි වුණොත් හෝ ආසාවක් නැත්තම් මේකත් ඔයාට ගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඊට පස්සේ තව වැදගත්ම දේ තමයි ওই VT වල කොට් වල College of Technology. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියනවා ටෙක් කියලා කියන්නේ. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ඒ අදාළ කෝසස් මේ සබ්ජෙක්ට් එක කරන නිසා සමහර ඒවා බේසික් කරන්න ඕනේ ඒවා ෆ්‍රී වෙලා එතනින් එහාට උඩට තියෙන කෝසස් කරන්න පුළුවන්. මම හරි සරල එකක් කියන්නම්. මේ කළුවැල ටෙක් එක දන්නවනේ කොට් එක. කළුවැල තියෙන ටෙක් එක දන්නව නේද? කළුවැල තියෙන ටෙක් එක තමයි ලංකාවේ තියෙන හොඳම මෙකාට්‍රොනික්ස් ලැබ් එක තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නෙත් නැතුව ඇති මේ කියන කතාව. කළුවැල ටෙක් එකේ තමයි මෙකාට්‍රොනික්ස් වල හොඳම ලැබ් එක තියෙන්නේ. ඒ මෙකාට්‍රොනික්ස් ලැබ් එකේ හම්බෙන්නේ ඩිප්ලෝමාවක්. ඒක අවුරුදු 3ක් තියෙනවා. මැත්ස් කරපු ළමයින්ට යන්න පුළුවන් මේකට. A level කරාට පස්සේ දැන් ටෙක්නොලොජි කරපු ළමයින්ටත් යත හැකි. වාසියක් තියෙන ටෙක්නොලොජි ළමයිගේ මොකද්ද? අවුරුදු 3න් පළවෙනි අවුරුද්ද ඒක අයින් වෙනවා ෆ්‍රී වෙනවා. මොකද ඔයාට හම්බෙන්නේ මේ විෂය කරලා විෂයන් 3 පාස් වුණත් NVQ level 3 හම්බෙනවා ඔයාට. 3 හම්බෙනකොට මොකද වෙන්නේ? ඔයා මෙන්න මේ කෝස් එකෙන් පළවෙනි ඉලෙක්ට්‍රොනික කියලා තියෙන පළවෙනි පාඨමාලාව ඒක ෆ්‍රී වෙලා ඒකෙන් අයින් වෙලා දෙවෙනි කෝස් එකට වැටෙන්නේ. ඒ කියන්නේ වට අවුරුදු 2යි මේක ඉගෙන ගන්න තියෙන්නේ. ඔන්න වාසි. හැබැයි ඉතින් දැන් මේ ඔක්කොම කිව්වා මේ යටටම ගහන්න එපා හොඳේ. ඒ කියන්නේ ඔයාගේ ටාගට් තියාගන්න එපා මම කළුවැල ටෙක් එකට යන්නත් ලේසි නේ. අවුලකුත් නැහැ සීසන් එකත් හදා ගන්නව ගෙදර ඉඳන් එන්න. ඒ හින්දා වියදමුකුත් නැහැ. අවුරුදු 3 වැඩේ දෙකෙන් කරගන්නත් පුළුවන්. ඒ හින්දා මේක කරනවා කියලා. ඇත්තටම මේක කරලා 2019 දරුවෙක් 2019 දරුවෙක් සජිත් දැන් කටාර වල ඉන්නේ 2019 A level කරලා මේක හරිද? ඒ කියන්නේ කෝස් එක 2019 කරා නෙවෙයි 2019 A level කරපු ළමෙක්. ඊට පස්සේ කොහොම හරි කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඉතින් 2020 21 වැහුණානේ රට. ඒකත් එක්ක යා 2023 තමයි ඉවර කරන්නේ වැඩේ. දැන් ඉන්නේ රට කටාර වල. ඔය ඇහුවොත් පුදුම වෙයි මම මේ කියන කතාව. හරිද? ඉතින් යාට කැම්පස් යන්න බැරුණා. එයා පාස් වුණේ නැහැ කැම්පස් යන්න. ආස නැතුව නෙමෙයි යන්න බැරි වුණා. එයාගේ පඩිය දැන් පුතේ $1,12,000ක්. මතක තියාගන්න. ඒ තරම් පඩියකට එයා ගිහින් තිනෝ ඩිප්ලෝමා එකක් කළා ටෙක් එකේ. මේ තමයි වාසිය. ඒ වගේ තව සෑහෙන උදාහරණ කියන්නම් ඉස්සරහදී. ඉතින් මෙන්න මේක තමයි පුතේ ටෙක්නොලොජි වල තියෙන විශේෂත්වය. ඒ නිසා ඕගොල්ලොන්ට අර දැන් එක එක්කෙනානේ කියන්නේ නැත්නම් ඔයාට ටෙක්නොලොජි මෙහෙමයි කියනකොට ඔන්න මම ඔයාට මේකේ ඇත්තම කතාව චුට්ටයි තාම කිව්වේ. දැන් district first island first වෙච්ච ළමයි ගත්තම ඒගොල්ලෝ O level resource
වල බලපෑමක් නැහැ කියලා කිව්වනේ. හරි මම ඉස්සෙල්ලත් පැහැදිලි කරා මොකද ගණන් S විද්‍යාව S වුණත් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. මං කිව්වේ ඒක චක්‍රයකින් තියෙනවා ටෙක්නොලොජි කරන්න සුසුකමක් වෙලා. එතනින් එහාට අපිට වාගේ ගණන් වලට Sද විද්‍යාව Sද මොනවද රිසල්ට් එක වෙන්නේ? පටන් ගන්න තැන ඉඳලා අපිත් එක්ක හරියට වැඩ කොටස කරනකොට ඔගොන් තේරෙයි මේක කරගෙන යන්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින්දී ඊට පස්සේ වැදගත්ම දේ තමයි අර අපි මේ විෂයට සුසුකම ලැබලා තියෙන්නේ මේ මොකක් නිසාද කියන එක මම දැන් මේ වෙලාවේ කතා කරන්න යන්නේ අපේ වැඩපිළිවෙල. ඉතින් මම ආරාධනා කරනවා අපේ අකිල එන්න මේ 2023 A level විභාගය කරලා දැන් කැලණි කැම්පස් එකේ ෆස්ට් එකේ ඉන්න අය කෙනෙක් තමයි මේ. ඒතර විශේෂයෙන්ම මෙයාව මෙතෙන්ට මම ගෙන්නුවේ යම් හේතුවක් නිසා අයියම කියයි විස්තරේ. ඒතර O level රිසල්ට්ස් එක කොයි වගේද? A level රිසල්ට් එක කොයි වගේද? ඒතර A level වල ET වලට තියෙන්නේ මොන රිසල්ට් එකක්ද? කියන එකත් එක්ක එදා ඉන්න තැන ඔක්කොම මෙයා පැහැදිලි කරાવી. මගේ නම අකිල ඉදුරංග. මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ඉංජිනේරු තාක්ෂණ වේදය අංශයේ ඩිග්‍රී එක හදාරන ගමන් ඉන්නේ. මුලින් පටන් ගත්තොත් O level වලින් පටන් ගන්න. O level රිසල්ට් එක තියෙන්නේ මගේ B1යි C8යි. B1 ජියෝග්‍රැෆි වලට තිබ්බා. අනිත් විෂයන් වලට C8ක් තමයි තිබුණේ. ඊට පස්සේ කොමාරි මම A level වලට ටෙක්නොලොජි කරන්න ආසාව තියුණා. මොකද මට ආසාවක් තියුණා ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ජොබ් එකකට යන්න. එතකොට හැබැයි මම මැත්ස් වලට එහෙම ලොකුවට ආසාවක් දක්වන කෙනෙක් නෙමෙයි. ඉතින් ටෙක්නොලොජි විෂයෙන් තමයි මැත්ස් පාර්ට් එක අඩුවෙන් හැබැයි ඉංජිනේරින් ෆීල්ඩ් එකට අපිට යන්න පුළුවන් මේ පාත් එකකට තියෙන්නේ. ඉතින් මම ටෙක්නොලොජි තෝරගත්ත A level වලට මුලින් කොහමරි ET වලට මම වෙන ක්ලාස් එකකට ගියේ ශාමන් සර්ගේ නෙමෙයි. පස්සේ මට තේරුණා මේ ක්ලාස් යද්දි එහෙම කිව්වා විදිහට අපේ ET විෂයේ තියෙන ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රොනික්ස් සහ ඉලෙක්ට්‍රිකල් පාර්ට් වල මට තේරුණා පොඩි ඒ කියන්නේ මට තේරෙන්නේ නැති ගතියක් ආවා. පස්සේ කොහොම හරි ඔහොම යද්දි අපේ මගේ යාළුවෙක් ඉන්නවා තව මේ ශාමන් සර්ගේ ක්ලාස් ආපු රෙහාන් කියලා. එයා දැනට වයඹ විශ්වවිද්‍යාලයේ නැනෝ ටෙක්නොලොජි ඩිග්‍රී හදාරන ගමන් ඉන්නේ. එයා දාලා තියෙන WhatsApp ස්ටේටස් එකක්. ඒකේ තියුණා ශාමන් සර්ගේ පේපර් ක්ලාස් එකක් ගැන අඟහරුවාදා උදේ තියෙන එක. ඉතින් මම ඒ ක්ලාස් එකට මුලින්ම ආවේ. ඒ ක්ලාස් එකට ආවේ කොහොම හරි එක්සෑම් එකට මාස 6කට විතර කලින්. ඒ ක්ලාස් එකට ඇවිල්ලා සර්ගේ වැඩපිළිවෙලත් එක්ක මම ඉස්සරහට ගියා. ඒතර මගේ තව තියුණා කලින් තියුණා පාඩම් වල පොඩි අඩුපාඩු. ඒ අඩුපාඩු ඔක්කොම සර්ගේ ක්ලාස් එකෙන් මට කවර් කරගන්න පුළුවන් වුණා. කොහොම හරි සර්ගේ ක්ලාස් එකේ වැඩපිළිවෙලත් එක්ක ඒ වගේම සර්ගේ ප්‍රැක්ටිකල් කියන දවල්ට ප්‍රැක්ටිකල් තියෙනවා එක්සෑම් එකට ප්‍රැක්ටිකල් 6ක් තියෙනවා. එක ප්‍රැක්ටිකල් එකට පැය භාග ගානේ පැය 3ක ප්‍රැක්ටිකල් 6ක් කරන්න ඕන. සිවිල් වලින් එකයි, සර්වේ එකයි, ප්‍රොඩක්ෂන් එකයි, ඔටෝමොබයිල් පැත්තෙන් එකයි, ඉලෙක්ට්‍රිකල් එකයි, ඉලෙක්ට්‍රොනික එකයි. ඔය ප්‍රැක්ටිකල් වල ඇත්තටම කිව්වොත් මම නම් ඔය ප්‍රොඩක්ෂන් වල ඔයාලට තියෙන ජිග්සෝ මැෂින් පාවිච්චි කරන, ඔසිලොස්කෝප් පාවිච්චි කරන ඔය වගේ ඒවා මම එදා ප්‍රැක්ටිකල් එක අපේ සර්ගේ ප්‍රැක්ටිකල් එක දවසේ තමයි එක්ස්පීරියන්ස් කරලා බැලුවේ. හැබැයි සර් දවස් 5ක් අරගෙන අපිට ප්‍රැක්ටිකල් එක අපිට දැන් අපි දන්නේ නැත්තර මේවා ගැන. ඒක අපිට පුළුවන් කෙරෙව්වා ඔක්කොම. ඔසිලොස්කෝප් වුණත් මට නැත්තන දැන් නම් මාර්ම ලේසි ඒ වැඩ ටික කරන්න. ඒ අර සර්ගේ ප්‍රැක්ටිකල් එකේදී අපිට මේ හැම දෙයක්ම බිඳුව ඉඳන් හැම දෙයක්ම කියලා දුන්නා. කොහොම හරි එක්සෑම් එක ලිව්වා. එක්සෑම් එකේ මට තියෙනවා A1යි B1යි C1 AET වලට BSFT CICT. district rank එක 52, island rank එක 708. මම කියන්නේ ඔයාලත් ශාමන් සර්ගේ මේ ක්ලාස් එකත් එක්ක එකතු වෙලා බලන්න මේ වැඩපිළිවෙල කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා. ඇත්තටම වෙනසක් තියෙයි වෙන ක්ලාස් වලට සාපේක්ෂව. ඔයාලට මේ ක්ලාස් එකේදී වෙනස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වේවි. හැමෝටම මම ජය ප්‍රාර්ථනා කරනවා ඔයාලා කැම්පස් ඉන්නේ හැබැයි කියලා. thank you. රිසල්ට් එක කිසිසේත්ම ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ A level එකට. හැබැයි ඉතින් O level වල ඒ 9ක් ගත්ත ළමයාට මේ A level වල ඒ 3ක් දාන්න බෑ කියන කතාව නෙමෙයි කිව්වේ. අර මොකද්ද කියන්නේ හිත ඇත්තම් මොකද්ද පත කුඩාද කියන වගේ කියන්නේ ඕගොල්ලෝ එනවනම් අපි ගාවට අපිට ඔයා වැඩක්ම නැහැ ඉතින් ඔයාගේ සබ්ජෙක්ට් එකේ කියන්නේ O level රිසල්ට් එක ඇත්තටම අපිට වැඩක් නැහැ. මොකද ඒ විදිහට අපි ප්‍රතිඵල පෙන්නලා තිනවා. ඉතින් ওই තමයි අපේ වැඩ පිළිවෙල. මොකද අද තියෙන පැය දෙක ඇතුළත මට මෙතනින් එහාට තව ලොකු දෙයක් කරන්න බෑ පුතේ. එතනින් එහාට ඉස්සරහදී අපි ET විෂය ගැන ඇත්තටම මම ගොඩක් දේවල් කිව්වේ නැහැ කරන විදිය. අපි ප්‍රැක්ටිකල් කරන විදිය, ප්‍රැක්ටිකල් සෙෂන් කරන විදිය, වර්ක්ෂොප් එක තියෙන විදිය. දැන් අර ගොඩක් පන්ති වල නම් කරන්නේ ET ප්‍රැක්ටිකල් එක පුතේ අවුරුදු දෙකක් දෙකමාරක්
කිව්රුණාට පස්සේ තමයි ඊට ප්‍රැක්ටිකල් එකක් කියලා ළමයින්ට කරන්නේ. අපි එහෙම නැහැ. මාස එකමාරින් දෙකකින් පාඩමෙන් පාඩමට අදාළ වර්ක්ෂොප් එක තමයි අපේ මේ ප්‍රැක්ටිකල් එක වෙන්නේ. ඒකට අපි ගාව තියෙනවා ඉතින් අර මම කිව්ව රිසෝසස්. ඒ වගේම ඉතින් අපිට මේ විදියට අයිනෙකු වැඩපිළිවෙලක්. ඒ වගේම ඉතින් අර විදිය අයියලා අක්කලාගේ තියෙන සපෝට් එක කැම්පස් ගියපු අයියලාගේ අක්කලාගේ තියෙන සපෝට් එකත් එක්ක තමයි මේ ගමන අපි යන්නේ. ඒ කියන්නේ සමස්තයක් විදියට ගත්තොත් 2024 අපේ හැම ළමයෙක්ම කැම්පස් ගියා. 2023 හොඳම උදාහරණේ. ඒකෙත් ළමයි දෙන්නෙක් කරන්නේ හැම ළමයාම කැම්පස් ගියා. ඒ දෙන්නත් විද්‍යාර්ථ වලට සම්බන්ධ වුණා. ඒ කියන්නේ මම කියවනේ විද්‍යාර්ථ කියලා කතාව. අර හැමෝම කියනවා තමයි අපේ කවුරුත් ෆේල් නැහැ කියන එක. නමුත් අපි ඇත්තටම කවුරුත් ෆේල් වෙන්න ඉඩ දීලත් නැහැ. ඒගොල්ලෝ ඒ අදාළ අපි ඒගොල්ලෝ ඊටි කරන්නේ යම් හේතුවක් මතනේ. ඉතින් අපි ගාවට ආවම ඒගොල්ලොන්ට මේ පාත් එක පෙන්ලා දීලා හොඳින් හරි නරකින් හරි අත්‍තරම අපි වැඩ පෙන්ලා තිනවා. ඉතින් ඕක තමයි අපේ කතන්දරේ. එහෙනම් මම අදට නතර කරනවා. ඕගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න ටිකක් තියෙනවා පෞද්ගලිකව කතා බහ කරලා යන්න. එහෙනම් ජය වේවා හැමෝටම. තිරුවන් සරණයි. එහෙනම් පැමිණියට බොහොම ස්තුතියි. ඊළඟ දේ තමයි දන්න කියන යාළුවන්ට ටෙක්නොලොජි ගැන හරි විස්තරේ කියන්න. දැන් සමහරව හිතනවා මේක මේ මජං වැඩ කරගෙන නිකන් මේ ගඩොල් කපාගෙන නිකන් ගඩොල් බැඳගෙන ඉන්න ඕන එකක් කියන එක නෑ. ගඩොල් බැම් තියෙනවා. ටෝක් රින්ච් එක පාවිච්චි කරන්න මැකැනිකල් පාර්ට් එකක් තියෙනවා. හැබැයි ගෑරේජ් එකක වැඩ නෙවෙයි. ඒවා ඉගෙන ගන්නවා අපිට ඉස්සරහටදී මේ දේ හරියට කරගෙන යන්න. ඉතින් ඒ නිසා වගේ යාළුවන්ට ආරාධනා කරන්න මේක තමයි හොඳම විෂය ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන්. ජයවා හම්බෙමු ලබන සතියේ.